හායි ඉතින් අද වීඩියෝ එක ප්ලේන් එකක් බලන්න පටන් ගමුද. ඉතින් අද කාලෙකට පස්සේ මම vlog එකක් ගෙනාවා චූටි. ඉතින් අද අපි දෙන්න යනවා හස්බන්ඩ්ගේ පොඩි වැඩකටත් එක්කම කුරුසපල්ලි ගිහිල්ලා එන්න. ඉතින් මම කවදාවත් ගිහින් නැහැ. මේ යන්නේ අද ෆස්ට් ටයිම්. ඉතින් අපි යමු. ගණන් ගන්න එපා. අපි දෙන්නට නම් හොඳටම ට්‍රැක්. මොකද මම පාරේ කියෝ තමයි යන්නේ. යාට කනක් ඇහෙන්නේ නැහැ. හිටපු ගමන් මට කියනවා චුට්ටක් කටවහන් යන් කියලා. එච්චරට මං අරක මේක දැකලා එයාට ඒක පෙන්න යනවා. අපි දෙන්න ඉතින් චර්ච් එකට ආවා. අපි චුට්ටක් වෙලා කතා කර ඉඳලා හරිම නිදහස් හිතට මාර සනසීමක් ඇත්තටම දැනුනේ. ඉතින් ඉටි පන්දන පත්තු කරලා දෙන්න එක්ක චුටි ප්‍රාර්ථනාවකුත් කරලා අපි එතනින් එළියට ආවා. එනකොට තමයි මෙතන දැක්කේ. ඉතින් අපි දෙන්නම try කරා. බෙල් 500ක් විතර මං හිතන් ඉවර කරා. ඒත් ඉතින් එකම දේ තමයි වැඩක් උනේ නැහැ. එතන හිටපු එයාට මාත් එක්ක එන්න බෑ කියලා හිතිලා එයා මං try කරපු තුන් පාරෙම බිමට වැටුණා. ඉතින් මගේ හිතයි එයාවයි දෙන්න මෙතන තියලා අපි දෙන්න ඉතින් හිත හදාගෙන බීච් එක පැත්තට යන්න ගියා. කොච්චර බලන් හිටියත් වැඩක් නෑ ළම. එයා එන්නේ නෑ. ඇත්තනේ. ඉතින් අපි දෙන්න බීච් එකට ඇවිල්ලා චුට්ටක් වෙලා කියෝ ඉඳලා ලස්සන ෆොටෝස් ටිකුත් අරගෙන අපි දෙන්න ආයි එන්න ආවා. අන්නට පේන අක්කට කියලා තමයි අපි ලස්සන ෆොටෝස් ටික ගත්තේ. ඇයි අනේ මගේ පිට අල්ලන්නේ කියලාත් එයා එතනදී ඇහුවා. මං ඉතින් කිව්වා චූටි වීඩියෝ එකකට අනේ එල්ලුවේ. ඇයි ඔයාට ඔච්චර තද වෙන්නේ කියලා. ඉතින් අපි දෙන්න එනකොට ආවේ බීච් රෝඩ් එකේ. එයා එහෙම ඇහුවේ නම් එයාට ඒක රිදිච්ච නිසා. ඉතින් මම වගේ තව සරුවත් පෙරේතෝ ඉන්නවද? අපේ හස්බන්ඩ් දැන් මම කියලාම දැන් එයාට කියන්න ඕනේ. එයා දැන් සරුවත් තියෙන තැනක් දැක්කොත් අනිවාර්යෙන් නතර කරනවා. මොකද මං එච්චරට සරුවත් වලට ආසයි. එයා නම් වැඩි ආස නැහැ. එයා එවෙලෙ පිව්වෙත් නැහැ. මං නම් කොතනක තිබ්බත් සරුවත් එකක් බොනවා. දෙන්නටම හොඳටින් බඩගිනි වෙලා හිටියේ. ඉතින් අපි නයෝමකින් නතර වෙලා කාලා තමයි ආවේ. මේ චූටි පැටියව නම් අද දාලා ගියේ. මොකද එයා එච්චර දුර බයික් එකේ එක්කගෙන යන්න හස්බන්ඩ් කැමති නැති නිසා. අද ඉතින් මගේ චූටි ලොග් එක මෙතනින් ඉවරයි. අපි පටන් ගත්තේ ප්ලේන් එකක් බලන්න. අපි ඉවරත් කරමු අද ලොග් එක ප්ලේන් එකකින්. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. Bye. Gotcha. Bye.